අතාරින්න මාව. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අල්ලගත්තේ අතහරින්න නෙවෙයි. ඔහු ඇගේ ගත් බිත්තියටම සිර කළේ ඇගේ සිව්මැලි දෑද්ද ඔසවා ඔහුගේ කතකට මිටි කර ගනිමින්. ඇගේ දැකුම් කළු මූණ එසවී තිබුණෙත් ඔහුගේ සුසුම් සිර වූයේ ඇගේ නාස්පුඩු තුලය. ඔහුගේ ලවන් ගෑවී නොගෑවී තිබුණේ ඇගේ ලවන් මත වෙද්දී ඇය සිටියේ හුස්ම ගැනීමට පවා අපහසුවෙනි. "ආයු ප්ලීස්." ඇය කොඳුරන්නට වූයේ කාට හෝ ඇසේ යයි බියෙනි. මන්දයන් ඇය සිටින්නේ සිය සොයුරගේ නිවසේ වූවාය. විදේශ අධ්‍යාපනයට කැනඩාවට පැමිණි මන්දාරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිතමුත් කුඩා කල සිටම කැනඩාවේ හැදී වැඩුණු ආයුෂ හමුවන්නේ විශ්වවිද්‍යාලයේදීය. සොයුරියන් ඇගේ සැමියාත් මේ මොහොතේ නිවසෙහි නොමැති වුවත් ඔවුන් කොයිම මොහොතක හෝ පැමිණේ යැයි මන්දාරා හිටියේ බිය වී බවට ආයුෂ්ට නොරහසකි. කෑ ගහන්න එපා මන්දි. ඇයි මට තාමත් මෙච්චර ලොකුකම් දාන්නේ? මම ආදරය කරනවා මදි වෙලාද? ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරනවටද? ආයුෂ්ගේ වේදනාත්මක හඬ මන්දාරගේ සවන් මතට වැටුණත් ඇය හිටියේ වේදනාව මුසූ කේන්තියකින්. ඔවුන් ආදරයෙන් බැඳී මේ ගෙවී යන්නේ 6 වෙනි මාසයයි. සාමාන්‍යයෙන් ඔවුන් දෙදෙනා සෑම මාසකම 10 වන දින ඔහු ඇයටත් ඇය ඔහුටත් සුබ පැතුමක් සමගින් කුඩා ත්‍යාගයක් හුවමාරු කර ගැනීමට අමතක නොකරති. නමුත් මෙවර ආයුෂ්ටේ දිනේ අමතක වීම මන්දාරගේ කෝපයට හේතු වුණා. ඇය ඔහුගේ කෙටි පණිවිඩ දුරකථන ඇමතුම් මගහරිද්දී ආයුෂ් උත්තමයෙකු වූයේ ඇය ඔහුගේද ප්‍රථම ආදරයේ හිමිකාරිය වූ නිසාවෙන්. "මන්දි, මාව යකෙක් කරගන්නේ නැතුව දොර අරිනවා." ඇගේ මගහැරුණු ඇමතුම් කෙටි පණිවිඩ අවසානයක් නොමැති තැන ආයුෂ් මන්දාර රැඳී සිටින සොයුරියගේ නිවසටම පැමිණ දොරට ගසන්නට වූයේ ඇය කොයිම මොහොතක හෝ දොර විවර කරයි යන බලාපොරොත්තුවෙන්. "ප්ලීස් මන්දි, මාව පිස්සෙක් කරන්න එපා. ඔයා දන්නවා බේබි මට දරා ගන්න අමාරුයි කියලා." ආයුෂ් වේදනාවෙන් කෑ ගැහුවේ මන්දාර සිත්පින් නැති තැනැත්තියක්සේ සිටින විටය. "මෙතනින් යන්න ආයුෂ්. මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නැහැ." ඇය කවදත් එසේය. මන්දාරා ඇයට ඉවසීමක් තිබුණේ නැත. නමුත් ආයුෂ් ඔහු හැමදාමත් මන්දාර වෙනුවෙන් ඉවසුවේය. ඔහුගේ සංවේදී හදවත මන්දාර නම් රළු හදවත් ඇත්තිය වෙනුවෙන් හැමදාමත් පුද කළේය. "ප්ලීස් මන්දි, එකම එක පාරක්. ආයෙත් මම ඔයාට කරදර කරන්නේ නැහැ." ඇය අවසාන වතාවට ඔහුට දොර විවර කළේ ඔහුගේ නිමක් නොවුණු කෑ ගැසීම් අභියසය. ඇය දොර විවර කළ සැනින්ම ඔහුව ඇදගෙන විත් ඇගේ කාමරයේ දොර වසා දැම්මේ කිසිවෙකුගේ ඇස ගැටෙන්නට පෙරයි. "මන්දි, ප්ලීස්, එකම එක පාරක්." ඔහු ඇයව බිත්තියටම සිර කරගෙන ඇගේ බඳ වටා දෑත් යැව්වේ ඒ දෙතුළට තව තවත් ලං වෙමින්. නමුත් ඇය ඇගේ මුහුණ පසකට හැරවූයේ ඔහුගේ පපුව මත වූ ඇගේ අතද ඉවත් කර ඔහුගේ හද ගැස්ම වේගවත් කරමින්. "ආයු, ඔයා දන්නවද? මම ආසම ඔයාගේ හાર્ට් බීට් එක අහන්න. ඒක හරියට සෝං එකක් ප්ලේ කරනවා වගේ. මල් ළඟ ඉදිද්දි හයියෙන් ගැහෙනවා." ආයුෂ් මන්දිරා ආදරේ මුල් දිනවලදී ඇය කීවේ එසේ නොවේද? ඇය ඔහු හා හමුවන හැම මොහොතකම ඇයට අවැසි වූයේ ඒ පපුවේ වෙලෙන්නටය. ඒ දෙතොල්වල පැටලෙන්නටය. ඇගේ මායාවේ ඔහුව රඳවා තබා ගන්නටය. ඔහුගේ ආදරයෙන් මත් වී සිටි ඇයම මෙසේ කරද්දී ඔහු ඉවසා සිටින්නේ කොහොමද? "මන්දි, ප්ලීස් leave me alone ආයුෂ්. අක්කිලා එන්න කලින් ඔයා මෙහෙන් යන්න." ඇගේ වදන් දරුණුය. ඔහුගේ හදවත් පාරවන්නේය. "පිරිමින්ට ඕනාට වඩා නිදහස දෙන්න හොඳ නැහැ නංගි.
පේනවනේ මට වෙලා තියෙන දේ. එක මිනිස්සෙක්ට මැරීගෙන ආදරය කරද්දී උන් හිතන්නේ අපිව රවට්ටන්න ලේසි කියලා. ඔයා වුණත් ආයුෂ ඕනාට වඩා විශ්වාස කරන්න යන්න එපා. පොඩ්ඩක් තදින් ඉන්න. විශ්වවිද්‍යාලයේදී ඇයට වඩා වැඩිමහල් ලාංකික යුවතියක් කී කතාව ඇගේ මතකයට වැටහෙද්දී මන්දාරට කටකොනකට සිනහවක් නැගුණා. ආයුෂ් තමාට කිසිදාක බොරුවක් නොකරන බවට පෙරදා ඇය අධික විශ්වාසයකින් පසු වුවත් ඇයට යම් සැකයක් බවට පරිවර්තනය වූවා. ඉතින් හොඳම දේ නම් ඔහුව පාලනය කිරීමයි. ඇය මෙසේ කළේද ආයුෂ් තමා පසුපස එන බව දන්නා නිසාමයි. දැන් එතකොට මට යන්න කියලාද කියන්නේ මන්දි? ඔව්. ඒකත් එහෙමද? ආයෙත් මම ඔයාගේ ඇස් ඉස්සරහට එන්න එපාද? මම දන්නේ නැහැ. මේ දඬුවම මට ලොකු වැඩි මන්දි. ඔහු බරති සුසුමක් හෙළුවේ හිස බිමට නවාගෙනය. ඔහු පැමිණෙද්දි රැගෙන විත් තිබූ රෝස මල් පොකුර ඇය අතින් තැබුවේ තවත් බෑගයකින් යමක් පිටතට ගනිමින්. Love you so much baby. Sorry, I missed our date this time. If you can please forgive me. ගොඩාක් ආදරෙයි බබා. සමා වෙන්න. මට මේ සැරේ අපේ දවස අමතක වුණාට ඔයාට පුළුවන් නම් මට සමාව දෙන්න. ඔහු ඇගේ ගෙල පැලඳුවේ හදවත් හැටති පෙන්ඩනයක් සහිත වූ මාලයකි. මන්දාරගේ අවසරයකින් තොරවම ඔහු ඇගේ ගෙල මත සිපුමක් තැබුවේය. ඔහු ඇගේ දෑස් දෙස එකවරක් බලා ඇගේ ගෙල මත සියුම් රිදුමක් දෙන සැපුම් ලකුණක්ද තැබුවේ. වෙනදා ඊට වූ ආශාව අද ඇගේ දෑස්වල නොපෙනෙනා මොහොතකය. ආදරෙයිද මට? ආයුෂ් දෑස් කරකවා දඟකාර ලෙස ඇගෙන් ඇහැව්වේ දැන්වත් ඇගේ සිත වෙනස් වී දැයි ඇතැයි සිතමින්. මන්දාරා ආඩම්බරකාර මලකි. එය ආයුෂ් නොදන්නවා නොවේ. ඒ ආඩම්බර මලේ හිමිකාරීත්වය ලැබුවේ තමාම පමණකි. එය ලබා ගන්නටද කළ කැපකිරීම් දන්නේ ඔහුම පමණක් වෙද්දී තව දුරටත් ඉවසා සිටින්නේ කොහොමද? කියන්නකෝ ආදරෙයිද මට? මන්දාරගේ සිත ඔහුට ආදරෙයයි පෙරලා කෑගසන්නට සිත දැඩිව ඉල්ලන්නේය. බැහැ. මම එහෙම කිව්වොත් මෙච්චර වෙලා ගණන් උස්සපෙකින් වැඩක් නැති වෙනවා. ඉතින් ඒ ඇගේ සිතයි. ඇය දෑස් වෙනතකට යොමු කළේ මේ ක්‍රීඩාවෙන් පරාජය වීමට නොකමැත්තිනි. මන්දි, ප්ලීස් මන්දි, ඔය විදිහට කරන්න එපා. මමත් මිනිස්සෙක්. මට කියලත් ෆීලිංග්ස් තියෙනවා. හොයා හොඳටම දන්නවා මම කොච්චර සෙන්සිටිව්ද කියලා බේබි. ප්ලීස් don't do like that. ආයුෂ් කෙතරම් දේවල් පැවසුවත් මන්දාර හිටියේ කනකට නොගනිමින්. ඔහු කෙදිනකවත් මන්දාරට වැරදි වචනයක් හෝ පවසා නැත. ආයුෂ් ඔහු කේන්තිය හා වේදනාව වැඩිකමට ඇයට රැගෙන මල් පොකුර පොළවේ ගැහුවේ ඇයට වේදනාවක් ලබා දිය නොහැකි තැනය. ඊතා අලංකාර ලෙස සකසා තිබූ මල් පොකුරෙන් රෝස මල් කිහිපයක් පෙතිද ඉසිරී වීසිරී තිබුණේ කාමරේ පුරාවටය. අන්තිම පාරට අහන්නේ මට ආදරෙයි නේද මන්දි? මට කියන්න බේබි ප්ලීස්. ඔහු ඇගේ මුහුණ දෝතටගෙන විමසුවත් ඇගේ මුවින් පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඇගේ හිත පිළිතුරු දෙන්නට වූයේ මම ඔයාට විතරමයි ආදරේ ආයු. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ යනුවෙනි. උත්තරයක් නැද්ද මන්දි? එහෙනම් මම යන්නම්. පුළුවන් නම් මාව දාලා යන්න එපා. ඉතින් එපමණකි. ඔහු පොළවේ ගැසූ මල් පොකුරද රැගෙන ඇගේ නිවසින් පිට වී යන්නට වූයේ ඇගේ හදෙහි වේදනාවක් තබමින්. මම යාව ගොඩක් රිද්දුවද? ඇය එසේ සිතමින් ඇගේ කැඩපතින් බලන්නට වූයේ තමාගේම ප්‍රතිබිම්බය දෙසය. ඒත් සමගම ඇයට ඇසුනේ ආයුෂ්ගේ මෝටර් රථය වේගයෙන් පිටව යන හඬයි. නැහැ. ආදරේදී චූටි රණ්ඩුත් තියෙන්න ඕන. එතකොටයි ආදරේ ලස්සන වෙන්නේ. ඇය කැඩපතටම සිනහවන්නට වූයේ
ඔහුගේ ගෙල පැළඳූ මාලය අත ගාමින්. ඇය ගෙලෙහි වූ රත් පැල්ලම මතට ඇඟිලි තුඩු යවන්නට වූයේ සිනහ පිරි මුව මදකට හෝ වෙනස් නොකරමින්. ආයුෂ් මන්දාර ආදරයේ පිරී තිබුණේ සිප වැළඳ ගැනීම වලින් පිරි ආදරයේ උණුසුමෙන්. ඔවුන් දෙදෙනාගේ ආදරය යන විශේෂෙහි මුදල් යනු කිසි විටකත් බල නොපෑ කරුණකි. මන්දාරා දුරකථනය අතටගෙන පිරික්සන්නට වූයේ ඡායාරූප ගැලරිය. ඔවුන්ගේ සොඳුරු සේයාවන් කුඩා වීඩියෝ පට වෙද්දී මන්දාර පොළොව මත විසිරී ගිය රෝස්මල් පෙති මතම වැතිරීගෙන ඒවා පිරික්සුවා. එහි එක් වීඩියෝ පටයක් වුණේ ආයුෂ්ගේ මෝටර් රථයේ පසුපස අසුනේ ඇය ඔහුගේ ලයට තුරුළු වී සිටින වීඩියෝවක්. ඒ ආයුෂ් වීඩියෝ ගත කර තිබුණේ ඇගේ ජංගම දුරකථනයෙන්. මේ ඉන්නේ මගේ චූටි කෙල්ල. එයාට තමයි මම මේ ලෝකෙ ගොඩක්ම ආදරේ. Say hi to my little princess. වෙලාවට පොඩ්ඩක් මෙයාගේ ලොකුකම වැඩි. මොනව කරන්නද? ඉවසන්න එපා ඉතින්. හපන්න එපා. අහල්ලලා එළියට විසි කරනවා. හරිද? මන්දාරා වීඩියෝ පටේ නරඹමින් සිනාවන්නට වුණේ ඇය ඒ මොහොතේ මුහුණ ඇද කරමින් ආයුෂ්ගේ උරහිස හපන අයුරු දැකලා. නංගි ප්ලීස් ඕපන් ද ඩෝ. ඉන්න අක්කි එනවා. ඇයට කාලය ගත වෙනවා දැනුනේද නැත. නොදැනීම ඇයව කෙටි නින්දකට වැටී තිබුණා. සිය සහෝදරිය තම කාමරයේ දොරට තට්ටු කරද්දී මන්දාර දොර විවෘත කරද්දී බලාපොරොත්තු නොවූ ලෙස සොයුරියත් ඔහුගේ ස්වාමියා දෙදෙනාම වූයේ මන්දාරගේ හද ගැස්ම මොහොතකට වැඩි කරමින්. නංගි කවුද ආයුෂ් කියන්නේ? අක්කේ මම්මේ ඇහුව දෙයට උත්තර දෙන්න චූටි. අපි අහන්නේ කවුද ආයුෂ් කියන්නේ කියලා. සොයුරියගේ සැමියා ඇගෙන් කෙදිනකවත් නොවූ ලෙස දැඩි හඬකින් ප්‍රශ්න කරද්දී ඇය හිතුවේම ආයුෂ්ගේ ආගමනය ඔවුන්ට ඉව වැටී ඇති බවයි. ආයුෂ් කියලා කෙනෙක්ව දන්නේ නැහැ නේද? ඔහු නැවතත් අසද්දී ඇය හිස ඔසෙපසට වැනුවේ ඇති බියටමයි. ඇගේ සොයුරිය සැනසුම් සුසුමක් හෙලා බැලුවේ සිය සැමියා දෙසයි. ඇති යන්තම් මාදව මම බය වෙලා හිටියේ. චූටි ඔයා කෑම කන්න එන්න. මොනවා වුණත් පව්වේ ළමයා. වාහනේ ඉවරටම ඉවරයි. ඊටත් වඩා තරුණ වයසේ දරුවෙක් නැති වුනහම දෙමව්පියෝ කොහොම දරා ගන්නද? මන්දාරගෙන් ඔවුන් දෙදෙනා පිටව යද්දී කාමරයට පය තැබීමට ගිය මන්දාරගේ දෙපා මොහොතකට ගල් ගැසී ගොස් දුරකථනය බිමට අත්හැරී ගියාය. අක්කේ මොකද්ද ඔයාලා කිව්වේ? ඇහැ ඇසුවේ සිහිනෙන් මෙනි. නැහැ චූටි. අපි අද එද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා. ලංකාවේ පිරිමි ළමයෙක්. එතනදිම නැති වෙලා. මොනවා වෙලාද දන්නේ නැහැ. වාහනේ කන්ට්‍රෝල් නැතුව ගිහින්. ඔයා දන්නවද ඇහුවේ? ඒකයි. මේ බලන්නකෝ. දුරකථන තිරේ වූයේ රියා අනතුරකට ලක් වූ වාහනයක වීඩියෝ පටයක්. හේ ආයුෂ්ගේම මෝටර් රථයේ බවට හඳුනා ගන්න මන්දාරට වැඩි සාධක අවැසි නොවීය. බිඳී ගිය ඉදිරිපස වීදුරු තුලින් පෙනුනේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාගේ රත් පැහැ රුධිරයෙන් නැවී ගිය ප්‍රාණය නිරුද්ධ සිරුරය. මන්දාරගේ ගත පුරා විදුලි ධාරා ගලා යන්නට වූයේ හේ ආයුෂ්මයයි ඔහුගේ අංශු මාත්‍රයක් පාසා හඳුනන බැවිනි. හිතින් ඊට එහා පස ඇසුනේ ඇයටම රැගෙන විත් ඔහුම ආපහු රැගෙන ගිය මල් කලඹද තැලී පොඩි වී තිබුණේ මන්දාරගේ සිහි විකල් කරමින්. චූටි. මන්දාරා ලයද අල්ලගෙන බිම පතිත වෙද්දී ඇගේ සොහිරිය ඉක්මන් වූයේ ඇගේ අත වූ ජංගම දුරකථනයද බිමට අත්හැරෙන මොහොතකය. දැස් පිය වී යන්නට වෙරදරන මොහොතේ පවා ඇයට වීඩියෝ පටය දිගහැරුණේ සුළු මොහොතකට පෙර ආයුෂා ගත කළ වේලාවද මනසේ චිත්‍රපටයක් සේ දිගහැරමින්. කෙමෙන් ලහේ වූ වේදනාව උස්සන්න වෙද්දී ඇයට දැනුනේ ආයුෂ් සිහිනෙන් මෙන් අත වනන බවය. ඉතින් ඇය දැස් වසා ගත්තේ ආයුෂ්ගේ රුව ඇගේ දැස් මානේ මැකී යන මොහොතකය.
20 වසරකට පස්සේ එක්තරා වර්ෂයක මැයි 15 වන දිනය එළඹ තිබියදී උදෑසන 6ට පමණ වයස 40 ගණනක් යයි කිව හැකි අයෙක් විශාල රතු පැහැ රෝස මල් පොකුරක්ද අත තිවය. අදාළ පුද්ගලයා කුලී වාහනයෙන් බැස ඒ අසල වූ විසල් පුවරුව දෙස බැලුවේ සුසුමක් හෙළමින්. කැමැලියා මෙමොරියල් ගාඩන්. තමා කැනඩාවට පා තැබුවේ වසර 18කට පමණ පසුවයි. එහිදීත් පළමු ගමනාන්තය වූයේ සුසාන භූමියක්ය. ඕ අතති මල් පොකුරද රැගෙන යද්දී හිමිදිරි උදේ ඇයට සීතල වෙනුවට දැනුනේ කවුරුන් හෝ වැළඳගෙන සිටිනවාක් මෙන් සනීප උණුසුමකි. මාර්ගයේ දිගේ මතකයෙන් මෙන් ඇවිදගෙන ගොස් නතර වුණේ එක් සොහොන් කොතක් අභියසය. ඒ වටා නෙකෝ විද රෝස මල් වවා තිබුණේ ඉල්ලීමක් පරදිය. රතු රෝස මල් පොකුර සොහොන් කොත අභියස තබා ඕ ඒ අසල දන ගහගත්තේය. මම දන්නවා ඔයාට කවදාවත් මාව දාලා යන්න ඕනකමක් තිබුණේ නැහැ කියලා. ඒත් එදා අපි දෙන්නම ඉවසුවා නම් අද දවස මෙහෙම නෙවෙයි සමරන්නේ. Happy 20th anniversary මන්දි. මම හැමදාම ගොඩක් ආදරෙයි. සොහොන් කොත මත වූ ඇගේ සිනහවත පිරිසේ යාරුව මත ඇඟිලි තුඩු යැවූ ආයුෂ් තම හදෙහි ඇවිලෙන ගින්න පාලනය කරගත්තේ අසීරුවෙන්. තමාගේ රියානතුරේ කම්පනය දරාගත නොහැකිව ඇයගේ කුඩා වයසටම හෘදයාබාධයක් ඇති වූයේ ඒ දෙනෙත් සදහටම වසා දමමින්. කුමක්දෝ වාසනාවකට හෝ අවාසනාවකට ආයුෂ්ගේ දිව්‍ය වෛද්‍යවරුන්ට බේරාගෙන යථා තත්ත්වයට පත් කළ හැකි වූයේ අනතුරින් වසර 2කටත් පසුවයි. නමුත් මන්දාරගේ මරණයත් සමග ඔහු පණ පිටින් සිටින මලකඳක් නො වූ ජීවත් වූයේ අසීරුවෙනි. අල්ලගත්තේ අතහරින්න නෙවෙයි. පුළුවන් නම් මාව දාලා යන්න එපා. නැත. ඇය ආඩම්බරකාරිය. ආයුෂ්ට ඇහුම්කන් දී නැති හැඩය. ඇය සුවය නිදන්නේ අදත් හෙටත් ආයුෂ්ව අවුලාවලමිනි. මේ ජීවිතේ හරි මහන්සි මන්දි. මාත් ඔයා ළඟටම එන්නද? හැබැයි පුළුවන් නම් මේ පාරවත් මාව අතරමං කරලා දාලා යන්න එපා. ආයුෂ් 20 වසරක් පුරාවට තබා වුන් හද ගිනි ජාලා පිට කරන්නට වූයේ ඈත ශිතිජය මත දෙනෙත් යොමාගෙනය. අවසාන වරට ආඩම්බරකාරියගේ සේයාවට දෙනෙත් යොමුකොට ඔහු සුසාන භූමියෙන් පිටව යන්න වූයේ හිරිපොද වැස්සක ආශිර්වාදයත් වම් ලයෙන් දැවෙනා දැවුමත් සමගය.